හොඳටම හොරගම් කරන ඇමතුරු කියනකො ඇහුවම කියන්නේ අපි මේ තනතුරු බදා ගන්න මිනිස්සුනේ ඕන්ලාගේ දාලා යන සූදා. ඒ අපි අහදින කතාව කතා. එතකොට පොරුවට හරි ජනගමනට කිව්ව කතාව. අපි ඕන්ලාගේ සූදානම් මේව දාලා යන්න අපිට වැඩක් නැහැ. දාලා ගියාර වැව්වේ බදට දීපු කාලේ. මහින්ද රාජපක්ෂ මොකද්ද කිව්වේ? ඊළඟ ඡන්දෙ දින්නවා වගේ. ඡන්දෙ දින්නවා කියලා කිව්වේ. හරිද? මහින්ද රාජපක්ෂ මේ රටේ මිනිස්සු අප්‍රසන්න කරන මොහොතුනොත් ඡන්දයක් දිනලා තමයි එනවා. හැබැයි දැන් එක ඡන්දයක් දිනලා ඡන්ද කතාවක් නැහැ. අපි ඉන්නවා අපිත් එක්ක යමු ගමන 60ක් ඉන්නවා 80ක් ඉන්නවා. මේක මේ කාරණාව තේරුම් ගන්න ඕනේ. මේක මේ ඔළුව වල සෙට් කරගන්න එපා. ඒ උරුමයි කියලා සමහර අය කිව්වනේ අර මට මතකයි කොවිඩ් ආවට පස්සේ එන්නත පරක් වුණානේ. ලෝකයේ අනිත් ඒවාට අපිට එන්නත ආවා. නමුත් එන්නත යම් කිසි කාලයක් පරක් වුණා. මාධ්‍ය දෙක කිව්වා මේක එන්නේ තව අවුරුදු දෙකක් යනවා එහෙම කිව්වනේ. ඒ වෙලේ අපි මිනිස්සු හිතා දාගත්තා. ඉපදුනොත් මැරෙනවනේ. එහෙම නෑ. එහෙම හිතන්න එපා. කොවිඩ් ඉවරුනේ ඔක්කොම මේක මේ කතාවත් අපි අවුරුදු 20ක් ඉන්නවා 15ක් ඉන්නවා 25ක් ඉන්නවා කතාවත් පස්සේ නිකන් සමහර අය හිතවල ඒක එයාලා ඉඳින්නේ කමක් නෑනේ කියලා ඉඳ දෙන්න. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වෙන බොහෝ තැන්වල අවුරුදු 100 ගණනක් පුරා ප්‍රැක්ටිස් එකක් විදිහට තියෙන දෙයක්. එක තැනකදී ඒ විරෝධය දැක්වීම කියන එක සිද්ධ වෙනවා. එක තැනකදී ඒ පිපිරායම එක තැනකදී ඒ පරිවර්තනීය වෙනස සිද්ධ වෙනවා. එහෙම නොකර හැමදෙනාම අනුගාමිකයෝ කරගන්න සැමට සමානව බෙදන්න ගියපු රාජ්‍ය පරිපාලනයන් රාජ්‍යයන් ඕනෑ තරම් තියෙනවා සහ ඒවට වෙච්ච දේවල් වල අස්පනා අපිට ප්‍රතිඵලත් අපි දැකලා සා මේක ඉතින් එහෙම වෙයි කියලා හිතන් ඉන්නවනම් ඉතින් හීන තමයි. හරිද? ඒවා හීන තමයි. ඒ නිසා ඒ රංගලා මං හිතන්නේ කතා කරන්න ඕන විදිහ දැනගන්න කියලා අපිට කියන්න දෙයක් නැහැ. මේක තමයි යාළගේ ක්‍රමය. ඒක පැතිරවීම උදෙසා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. යාළගේ ඔඩියන්ස් එකට තමයි මේ කතාව උත්සාහ කරන්නේ. උත්සාහ කරන්නේ සහ ඔඩියන්ස් එක සහ අනුගාමිකයන් ප්‍රමාණය වැඩි කර ගැනීම තමයි මේ උත්සාහය.